මේ තමයි ශ්‍රී ලංකාවේ වෙසක් සහ නව තාක්ෂණයක ඇති වෙනස. වෙසක් කියනම මතක් වෙන්නේ වෙසක් කුඩු, තොරන්, දන්සල් සහ ආලෝකයෙන් පිරිනු රාත්‍රිය. නමුත් කාලයක් එක්ක වෙසක් සැමරෙන විදිය වෙනස් වෙලා තියෙනවා. ටෙක්නොලොජි එකත් එක්ක වෙසක් අද අලුත් අත්දැකීමක් වෙලා තියෙනවා. මේ තමයි ශ්‍රී ලංකාවේ වෙසක් සහ නව තාක්ෂණයක ඇති වෙනස. වෙසක් කියන්නේ බුදුන් වහන්සේගේ උපත පිරිනිවන්පැන් මුත් එන්නතුලම සිහිපත් කරන බෞද්ධයන් විදිහට අපිට ඉවත් කරගත්තා. ඉස්සර අතීතයේ අතින් හදපු පහන් කෝඩු, පොල්දොල පහන් සහ සාම්ප්‍රදායික තොරන් තමයි වෙසක් වල ප්‍රධාන අංගයන්. හැබැයි අද LED ස්ක්‍රීන්, AI තාක්ෂණ වගේ දේවල් නිසා මේවත් මේ දේවල් නිසා මුදේවලුත් වෙසක් සැමරුම් වලට ඒක හදලා දීලා තියෙනවා. ඒ තාක්ෂණ එකතු වෙනින්දා සමහර තැන්වල සාම්ප්‍රදායික තොරණ වෙනුවට තිබ්බේ ඩිජිටල් ස්ක්‍රීන් එකක්. සෝෂල් මීඩියා හරහා මුළු ලෝකෙම දැන් වෙසක් එක්ක එකතු වෙන්න පුළුවන්. වගේම වෙසක් සමරන්න පුළුවන්. විශේෂයෙන්ම වෙසක් සමරුම්ට එහෙනම් අපේ වෙසක් අපේම සමහර සහෝදර සහෝදරියන් පිළිගන්න ඉන්නේ. ඉතින් අන්න ඒකට කියන්නේ වෙසක් සමරන විදිහ, වෙසක් සමරන විදිහ ඒ රටෙන් දැන් බලාගෙන ඉන්න මේ සෝෂල් මීඩියා නිසා. ඒ ටෙක්නොලොජි එක වෙසක් වලට අලුත් අත්දැකීමක් ගෙනාවත් වෙසක් කියන එක මේ ටෙක්නොලොජි කියලා වෙනස් වෙන්නේ නැහැ. ටෙක්නොලොජි එක වෙසක් වලට අලුත් අත්දැකීමක් ගෙනාවත් වෙසක් වල සැබෑ අර්ථය වෙනස් කරන්න බෑ. කරුණාව, දයාව සහ යහපත් සිතුවිලි තමයි වෙසක් වල හදවත. තාක්ෂණයේ කොච්චර දිනුනත් ආලෝකය දෙන වෙසක් තමයි වෙනස් වෙන්නේ නැහැ. එයා හිතනවාද ටෙක්නොලොජි එක වෙසක් තවත් ලස්සන කරලා තියෙනවා කියලා? කමෙන්ට් එකකින් කියාගෙන යන්න. මේ වගේ ශ්‍රී ලංකාවේ ටෙක් වීඩියෝ බලන්න එස්සල් දාලා අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඉතින් මේ සයිඩ් එකේ තියෙන්නේ අපි කලින් අවුරුදු වලට දාපු වීඩියෝ. ඉතින් මේක බැලුවොත් ඉතින් මේකත් බලන්න.